යාළුවනේ ඉතින් කොහමද? අද ආවා අපි ලස්සන දෙකට. ඔයාලට පේන ඇති අර පොඩි ඇලක් වගේ. කුමුක් ගස් ටිකක් තියෙනවා. ඒත් එක්කම මේ පැත්තේ තියෙනවා වගුරු බිමක්. ගස් වලින් පිරලා තියෙන වගුරු තියෙනවා. හරිම කූල්. මාරම් කූල් පැත්තක්. ඒත් එක්කම අපි වන්න ටිකක් ඉඳහදී ඉන්න ඕන කියලා හිතනවා නම් මේ පැත්තට එන්න පුළුවන්. ඇවිල්ලා ඉතින් සෝබා දාම පොඩ්ඩක් ඉඳලා පොඩ්ඩක් ආතල් එකේ ඉන්න පුළුවන් පැත්තක් මේක. දැන් අපි ඉත පේනවනේ. මේ ඉත බය කියන්නේ. බය කියන්නේ. එයා බය වෙලා ඉන්නේ දැන්. මේ යන්න අපි ඉස්සරහට ගිහින් නම් මේ. මේ ලස්සන ගෙඩි වගේ. මාත් දන්නේ දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මම නම් දන්නේ මම හිතන්නේ ලුණු වර්ණ කියන ගහ වෙන්න ඕනේ. මේ ලස්සන උණ පඳුරක් තියෙනවා. මේක රෑට උනත් පුළුවන් මගේ නේද ලයිට් එක සිස්ටම් එකක් තියෙනවා. ලයිට් රෑට උනත් එන්න පුළුවන්. Today I don't feel like doing anything. I just wanna lay in my bed. Don't feel like picking up my phone, so leave a message at the tone. 'Cause today I swear I'm not doing anything. I'm gonna kick my feet up, then stare at the fan. Turn the TV on, throw my hand in my pants. Nobody's gonna tell me I can't. Nah, I'll be lounging on the couch, just chilling in my Snuggie. Click to MTV so they can teach me how to Dougie. 'Cause in my castle, oh yes, I said it, I said it, I said it 'cause I can. Today I don't feel like doing anything. I just wanna lay in my bed. මචං මෙතන මේ ළමයි ඉන්නවා නම් ළමයි පොඩ්ඩක් එක්කන් ආව නම් පොඩ්ඩක් ළමයිට සෙල්ලම් කරන්න පුළුවන්. දැන් තියෙනවා ටිකක් ළමයිට සෙල්ලම් කරන්න පුළුවන් ගොඩක් ඒවා තියෙනවා අන්තිල්ලාව තියෙනවා සීසෝ තියෙනවා ලිස්සන බෝට්ටුවක් එහෙම තියෙනවා. ඉතින් මේ මෙතන ඉඳගෙන ඉන්නත් පුළුවන් පුටු එහෙම තියෙනවා. මේ පරිසරෙත් හොඳයි පරිසරෙත් ලස්සනයි. ඉතින් ඔයාලා එන්න ඇවිල්ලා ඉතින් මෙතන පොඩ්ඩක් නිදහස් ඉන්න මොන්චිල්ලාවක් පදින ගමන් ඉන්නේ. මේවා ඉතින් අපිට පදින්න බෑ මොකද මේ අපි දැන් ලොකුයිනේ. දැන් මේ පොඩි ළමයිට පදින එකක් තමයි මම පදින්නේ. දැන් කවුරුත් බැනලා එහෙම දාන්න එපා කමෙන්ට්. තව ඕනයි ඉතින් මම වටපිටාව තියෙනවා ඔයාලට පෙන්නන්න. හරි ලස්සන තැනක්. මේ ලස්සන පැත්ත මේ මෙතන හැබැයි තියෙන ඇලක් තියෙනවා. එක්කම පොඩි දේ සෙල්ලම් කරන ඒවා ටිකක් තියෙනවා. මේක තියෙන බුග්ගස් තියෙනවා. මේ කොළඹ නෑ මේ කොම් ගස් තියෙනවා. කොළඹ නෑ. මාරම ලස්සනයි. ඉතින් නිදහසේ ඉන්න ඕන නම් එන්න ඕන තැනක්. වයිෆයි ඔබත් ඇවිල්ලා ඉන්නවා. ඔළුව මෙන්නත් එක්කම ඉතරම ගෙදරනේ. එළියට පොඩ්ඩක් එක්කන් එනවා. මේ හරි ලස්සන පැත්තක්. ඔය නිවාඩුවක් එහෙම තිබ්බොත් මේ පැත්තට ඇවිල්ලා ඉතින් බලලා යන්න. ඔය ඉතින් ඕන ඉතින් බයින් දෙපයි ඉතින් මේ අපි පොඩි කාලේ පැත්තත් මේවා පැද්දෙත් නෑනේ. දැන් ඉතින් මොන්චිල්ලාවක් පැදගෙන ඔහි ඉන්නවා. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා බුදු සරණයි. එහෙනම් අපි ගියා. Sigarena